බරයි. ජීවිතේ බරයි. සැහැල්ලු නැහැ. දවසින් දවස බරට බර එකතු වෙලා මේ බර පොදිය කර ගහගෙන තමයි අපි ජීවිතේ ගමන් කරන්නේ. හරිම සැහැල්ලුවෙන් යන්න මොන තරම් හිතුවත් එන්න බර වැඩි වෙනවා. බර වැඩි වෙනකොට මොකද කරන්නේ? මේ බර පැත්තකින් තියලා යන්නත් ඕනේ. හැබැයි ඒකට විසඳුමක් නැහැ. අපි මොකද කරන්නේ දැන් මේ බර අරගෙන ගමන යන්නත් ඕනේ. බර ඉවතලා යන්නත් බෑ. බරට විසඳුම දෙන්නත් ඕනේ. හරිම සැහැල්ලුයි. මෙන්න ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ බර මට දෙන්න. මොකද අපිට තියෙන බර? අද බිල් ටික ගෙවන්න ඕනේ. අද ණය වාරික ගෙවන්න ඕනේ. අද සෞඛ්‍ය ගැන මට හිතන්න ඕනේ නේද? මොන දේවල් ගොඩාක් තියෙනවද? හරි. මේක මට තනියෙන් කරන්න බෑ. මේක හරි බර වැඩි මට. අපි මේ සියලුම බර උදෑසනම පොදි ගහලා ස්වාමීනි මෙන්න මගේ බර. අපි ස්වාමීන් වහන්සේට සම්මේලන වහන්සේට අපි දෙමු මේ බර මට උසුලාගෙන යන්න බෑ ස්වාමීනි. ඔබ වහන්සේ මට අනුකම්පා කරලා මේ බර සැහැල්ලු කරලා දෙන්න. කෙරෙයිද වැඩි? අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ තුළ හදවතින් සමීප වෙලා අතුලාන්තයෙන් ආදරය වෙලා උන්වහන්සේත් එක්ක ගමන යන්න. කිසිදාක වරදින්නේ නැහැ. ඔබේ බර සම්විධානන් වහන්සේ රැගෙන යාවි. ඔබේ බර සැහැල්ලුවට පත් කරાવી. උන්වහන්සේ ඔබව රැගෙන යාවි. යහපත් දවසක්. ජේසුස් පිටයි.